සියම් මහනිකායේ මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් ප්‍රමුඛ ගරුතර කාරක සංඝ සභාව විසින් මාර්තු මාස 31 වෙනි ඉරිදා පස්වරුවේ මල්වතු මහා විහාර උපෝසථාගාරයේදී පැවැත්වෙන උත්සවයේදී ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන යන ගෞරව නාමයෙන් පිදුම් ලබන නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳව කලාසූරි ශරච්චන්ද්‍ර එදිරිසිංහ මහතා ලියූ විශේෂ ලිපියකින් උපුටා ගන්නා ලද්දක්. නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුන් විසින් මෙතෙක් ඉටු කරන ලද අග්‍රගණ්‍ය සේවාවන් ඇගයීම වස් සියම් මහා නිකායේ මරවතු පාර්ශ්වයේ ගරුතර කාරක සංඝ සභාව විසින් ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන යන ගෞරව නාමයේ මල්වතු උපෝසථාගාරයේදී පිරිනැමීමට නියමිතයි. අති පූජ්‍ය මහානායක හිමිවරුන් විසින් මෙවැනි ගෞරව නාමයක් පිරිනැමීම දුර්ලභ මෙන්ම අතිවිශිෂ්ට අවස්ථාවක්. සජිත් ප්‍රේමදාස මැතිතුන්ට මෙම ගෞරව නාමය පිරිනමන්නේ ඇයි? එතුමන් වැදගත් ප්‍රභූවරයෙක්. මෙතුමන් ආකර්ශනීය නිර්ව්‍යාජ දේශපාලඥයෙක්. දැනුමෙන් ලැබෙන බලයත් විනයෙන් ලැබෙන බලයත් ඒකරාශී වීමෙන් මෙතුමන් ඉන්ද්‍ර ක්‍රීලයක් ලෙසින් බැබලෙන නායකයෙක්. මෙම බැබලෙන ජනප්‍රසාදයට හේතුව නම් මානව දයාවෙන් හා මානව හිතවාදී අයුරින් සමාජ සේවාවන් රැසක් ඉටු කරන නිසායි. දේශපාලඥයා මානව දයාවේ සංකේතයක්ම විය යුතුයි. සජිත් ප්‍රේමදාස මැතිතුන් මානව දයාවේ සංකේතයක් ලෙසින් හැඳින්වීමට පුළුවන්. ඒ බව සනාථ කිරීමට අප ඉදිරිපිට දැක ගන්නට තිබෙන එතුමන් විසින් කරන ලද දෑ බොහෝයි. ඔහු ස්වකීය ආදරණීය හා ගෞරවනීය පියාණන් වහන්සේගේ අඩිපාරේ වර්තමානයට මෙන්ම අනාගතයට සරණ අයුරින් පියවර තබන්නේ දුරදක්නා නුවණිනි. දිවංගත රණසිංහ ප්‍රේමදාස සියුරන්ගේ මානව හිතවාදී සංකල්පයක් වූ සැමට සෙවන යලි පිබිදෙන උදාගම් වැඩසටහන යටතේ සියලු පහසුකම් සහිත උදාගම් 182ක් මේ වන විට ඉදිකර ජනතා අයිතියට පත් කර තිබෙනවා. එමෙන්ම දිවයින පුරා තවත් උදා ගම්මාන 1926ක් ඉදිවෙමින් පවතිනවා. සජිත් ප්‍රේමදාස මැතිතුන් තම සතුට හොඳ සිත්වලට පමණක් ඇතුළු වීමට ඉඩදී ඇති බවක් පෙනෙනවා. එහි ප්‍රතිඵලය නම් අසරණ දුගී දුප්පත් ජනතාවට සතුට නැමැති පරම ධනය ලබා දීමට හැකියාව ලබාගෙන තිබීමයි. නිවාස සංවර්ධනය වෙනුවෙන් විරි සුමිතුරු නිවාස ආධාර, ග්‍රාම ශක්ති නිවාස ආධාර, නිවාස ණය හා ආධාර, විසිර නිවාස ණය, සොඳුරු පියස නිවාස ණය හා සිමෙන්ති ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත්තේ විශ්මිත අයුරින්. මෙතුකන්ගේ ජයග්‍රහණයේ රහස අරමුණෙන්හි නියත බවයි. අනුන්ට සේවය කිරීම තමාගේ ධර්මයේ බවට පත් කරගෙන තිබෙනවා. සජිත් ප්‍රේමදාස යනු තමාගේ හැකියාවන් හොඳින් හඳුනාගෙන ඍණාත්මක සිතුවිලි වෙනුවට ධනාත්මක සිතුවිලි ආදේශ කරගෙන කටයුතු කළ හා කරන උසස් සමාජ සේවකයෙක්. ජීවිතයේ අරමුණක් සහිතව ජීවිතයක් ගත කිරීම බව දැඩි ලෙස අවබෝධ කරගෙන සිටින මුල් පෙළේ දේශපාලඥයෙක් බවට ඔහු අද වන විට පත්ව තිබෙනවා. සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමන් මෙරට ජනතාවට ආලෝකයක්. එතුමන් ආදර්ශවත් චරිතයක්. රටේ පවතින අර්බුද මැනවින් අවබෝධ කරගෙන ඒවාට මනා ලෙස විසඳුම් යොදන පාර්ශවයේ අගනා නායකයෙක්. අද වෙනට වසංගතයක් බවට පත්ව ඇති වකුගඩු රෝගයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට නිවාස ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත්තේ ප්‍රශංසනීය අයුරින්. ඉන්දිය නිවාස ආධාර හා සෙවරි තහඩු ලබා දීමේ වැඩසටහන් යටතේ උතුරු නැගෙනහිර නිවාස ඉදිකිරීම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ක්‍රීඩා සහ කලා ශේෂ්ත්‍රවල නිරතව සිටින විශේෂිත පුද්ගලයන්ට මෙන්ම ආබාධිත රණවිරුවන්ටද නොමිලේ නිවාස ලබා දීමේ වැඩසටහන මානව හිමිකම් අගයන කාගේත් ගෞරවයට හා ප්‍රණාමයට පාත්‍ර වන්නක්. සෑම කෙනෙකුටම යම්කිසි බලයක් දෛවය විසින් ලබා දී තිබෙනවා. ඒ බලය නිසිදේ ක්‍රියාත්මක කර යුතුයි. අභ්‍යාස කළ යුතුයි. අප විසින් ජීවිතයට දෙන්නේ කුමක්ද? ජීවිතය අපට පෙරලා ලබා දෙන්නෙත් එයමයි. මේ බව වටහාගත් සජිත් ප්‍රේමදාස ඇමතිතුමන් විසින් තරුණ තරුණියන්ට නොමිලේ වෘත්තීය පුහුණුව ලබා දෙන්නේ ශිල්ප සවිය වැඩසටහන තුළින්. සංවර්ධනය සඳහා එය බෙහෙවිල් ඉවහල් වන්නක්. මිනිසුන්ගේ ජීවිත අරමුණු අතර ප්‍රධාන අරමුණක් වන්නේ එතුමායි. ඒ සොම්නස පොදු ජනතාව තුළ සලසා දීමට සජිත් ප්‍රේමදාස මැතිතුන් සපත වී සිටින්නේ එතුමන් තුළ මුදිතා ගුණය ඇති නිසායි. මුදිතා ගුණය යනු අන්‍යයන් සතුටු වීම දැක තමන්ට සතුටු වීමයි. අතිවිශාල ජාතික මෙන්ම විදේශීය ආධාර වැය කරන සේවයෙන් මෙතුමාටද පරම ධනය නැමැති සතුට ලැබී ඇති උතුම් හා අතිවිශිෂ්ට ගෞරවයක්. මේ ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන උපහාර සම්මානය
දිවංගත අගමැති ඩඩ්ලි සේනානායක මැතිතුන්ට ජනරංජන නාමයේ ජනතාව විසින් පිරිනමන ලද්දක්. මහා නාහිමියන් මෙතුමන්ට පිරිනමන්නේ තුන් සිංහලයේම ගෞරව නාමයයි. සසුනට අරුණ වැවයි දාගබයි ගබයන් පන්සලයි වැඩසටහන් යටතේ මෙරට චෛත්‍ය නොමැති විහාරස්ථානවලට චෛත්‍ය ඉදිකර සසුනට පූජා කිරීමේ ක්‍රියාවලිය තම පියාගෙන් ලබාගත් දැහැමි ලක්ෂණයක්. එමෙන්ම දහම් පාසල් සඳහා ගොඩනැගිලි ඉදිකිරීම සියලු ආගමික සිද්ධාස්ථානයන්ට ද්‍රව්‍ය හා මූල්‍යමය ආධාර ප්‍රදානය කිරීම තහනමට ලක්ව තිබූ අංගම්පොර සටන් කලාව නීත්‍යානුකූල සටන් කලාවක් බවට පත් කිරීමද සුවිශේෂී සේවාවන්. මානව හිතවාදී දේශපාලන නායකයෙක් වන සජිත් ප්‍රේමදාස මැතිතුමන් අසරණයන්ට විශේෂයෙන්ම පිහිට වෙමින් ඔවුන්ට මුල් තැන දෙමින් සෑම විටම කටයුතු කරන්නේ සුභවාදී අයුරින්. සෑම දෙයකම හොඳ දේ දකින නිසා මෙතුමන් නිතර සිතන දේ සැබෑවක් බවට පත් කර ගැනීමට හැකියාව තිබෙනවා. මෙන්ම කාර්මිකත්වයේ පරමාදර්ශී චරිතයක් බවට පත් වී ඇත්තේ ධෛර්යය හා මානව හිතවාදී ලක්ෂණයන් නිසායි. මෙතුමන්ගේ දේශපාලන ගමන් මඟ දෙස ආපසු හැරී බලන විට මට සක්සුදක්සේ පැහැදිලි වූ දෙයක් ඇත. ඒ පරාජයේ සාර්ථකත්වය සඳහා කරනු ලබන ආයෝජනයයි. තවද පහසුකම් සහ අඩු පාසල්වල පන්ති කාමර ගොඩනැගිලි ඉදිකිරීම හා පාසල් සංවර්ධන කටයුතු, පාසල් සඳහා නොමිලේ බස් රථ ප්‍රදානය, පානීය ජලය ලබා දීම, මහා මාර්ග හා මාර්ග සංවර්ධන වැඩපිළිවෙල, කලාකරුවන් වෙනුවෙන් වෛද්‍ය ආධාර ලබා දීම, දුෂ්ටාබාධිතයන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීම, විවිධ සංවර්ධන හා සමාජ සුබ සාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ස්වයං රැකියා ආධාර ණය උපකරණ ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම එතුමන්ගේ සත්කාරයන්. දේශපාලකයෙකු මෙසේ ජනතාවාදීව ප්‍රජා සත්කාරයන්හි නිරත වන්නේ කෙසේද? මා දකින හේතුකාරකයන් මෙසේයි. යොමු කිරීම, ආදර්ශයක් දීම, බල කිරීම, අභිප්‍රේරණය කිරීම, බලය ක්‍රියාත්මක කිරීම යන ගුණාංගයන් ඊට පාදක වෙයි. මිනිසුන් සිතාගෙන සිටින්නේ මිනිසුන්ට බොහෝ වැඩ කිරීමට ඇති බවයි. නැත. මිනිසුන්ට කිරීමට ඇත්තේ එක වැඩයි. ඒ මිනිසුන්ට සේවය කිරීමයි. නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මිනිසුන්ට සේවය කරන මිනිසෙක්. මෙතුමා එදා මෙදා තුර කර ඇති සේවාවන් කොටසක් අතිමහත්. ඉවසීම හා නිහතමානී බව යන බලවේග දෙක කිසි දිනක පරාජය නොවන බව හොඳින් දන්නා මෙතුමා බොහෝ දෙනෙකුට නොමැති අදිෂ්ඨානයකින් හෙබි දැවැන්තෙක්. නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ සිදුවන තවත් බොහෝ සේවාවන් තිබෙනවා. ග්‍රාමීය රෝහල් වලට ගිලන් රථ, වෛද්‍ය උපකරණ හා පහසුකම් සංවර්ධනය කිරීම, විවිධ රාජ්‍ය සේවා ආයතන වලට අවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීම, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, මහජන වෙළඳපොළවල් හා බස් නැවතුම් මධ්‍යස්ථාන ඉදිකිරීම ප්‍රධාන කාර්යයන් වෙනවා. ඊට අමතරව ගොවි සංවර්ධන හා ආධාර ලබා දීම, වගා කටයුතු සඳහා ජල ගැටළු විසඳීම, වී ගබඩා සංකීර්ණ ඉදිකිරීම හා ග්‍රාමීය ප්‍රදේශවලට අවශ්‍ය ප්‍රජාශාලා ඉදිකිරීම යනාදී සත්ක්‍රියාවන් ප්‍රමුඛත්වයේ දී තිබෙනවා. මිනිසුන් වෙනුවෙන් මිනිසුන් කළ යුතු දේ නොපිරිහෙර මිනිසුන් සමග ක්‍රියා කරන සමාජ නායක මිනිසෙක් ලෙස මෙතුමාව හැඳින්වීමට කැමැත්තෙමි. ලෝකවාසී බෞද්ධ ජනතාව මුදුන් මන් කඩක් ලෙසින් හඳුන්වනු ලබන ශ්‍රී දළදා මාලිගාවේ රන්වියන ඉදිකරන ලද්දේ හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින්. එම රන්වියන නැවත සජිත් ප්‍රේමදාස මැතිතුමා විසින් ප්‍රතිසංස්කරණය කිරීම කාගේත් ගෞරවයට පාත්‍ර වන්නක්. මම කිසිදු දේශපාලන පක්ෂයකට හෝ දේශපාලඥයන්ට සමීප සම්බන්ධකමක් පවත්වන්නෙක් නොවෙමි. එහෙත් ජනතාවට සේවය කරන ඕනෑම කෙනෙකු සමග සේවය කිරීමට ඒ ඇගීමටත් පසුබට නොවෙමි. පැය 24න් වැඩි වේලාවක් වැඩ කරන සජිත් ප්‍රේමදාස මහතාගේ නිින්ද කෙටි එකක්. ඒ නිසාම අමාත්‍යාංශයේ සේවය කරන අන් අයගේද නිින්ද කෙටි එකක් වන්නේය. ඇඟපත මෙන්ම මොලේ වෙහෙසා වැඩ කරන මිනිසාගේ නිින්දේ ඇති මිහිරි බව බයිබලයේ සඳහන්ව ඇත. මෙතුමන් වැඩිය වැඩ කරමින් මිහිරි කෙටි නිින්දක් ලබන්නේය. පිදිය යුත්තන් පිදීම මංගල කරුණකි. දෙයක් වේ නම් සුදුස්සාටම අයිති විය යුතුයි. සියම් මහානිකායේ මල්වතු පාර්ශ්වයේ ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන යන ගෞරව නාමයෙන් පිදුම් ලබන නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුන්ට දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් මෙරට දුප්පත් නැතිබැරි ඇය ඇති හැකි අය බවට පත් කිරීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. කලාසූරි සචිත්චන්ද්‍ර එදිරිසිංහ. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.